ඇත්තටම හැමෝම හොඳින් කියලා හිතනවා. ඉතින් මම අද අරන් ආවේ අපේ මාස 6 බබාගේ පුංචි පුංචි දඟ වැඩ, පුංචි පුංචි ක්‍රියාකාරකම් ඔයාලා එක්ක බෙදා ගන්න. ඉතින් අපි වැඩි කතා නැතුව යමුකෝ අපේ වීඩියෝ එකට. ඉතින් අපේ චූටි පුතා උදින්ම අවදි වෙනවා. එයා අපි නැගිටිනකොටත් අවදි වෙලා ඉන්නේ. එයා ඉතින් දවල් දවසට නම් නිදා ගන්නෙම නෑ. පුංචි විනාඩි 10ක් වගේ තරම් කාලයක් තමයි එයා නිදාගන්නේ. නිදා ගන්නෙම නැති තරම්. දැන් එයාට මුලින් පෙරලෙන්නත් පුළුවන්. ඒ වගේම හිස කෙලින් තියාගෙන ඉන්නත් එයාට හැකියාව තියෙනවා. ඒ වගේම ආධාරයක් ඇතිව එයාව වාඩි කරලා තියන්නත් පුළුවන්. ඉතින් මම අපේ චූටි පුතාට චූටි බෝල වක් දීලා තියෙන්නේ. ඒ චූටි බෝල වලින් එයා අල්ලන්න හදනකොට ඇඟිලි වල සංවේදී බව වැඩි වෙනවා. ඒ එක්කම එයාට විවිධ පාට වර්ග හඳුනා ගන්න ඒක ලොකු පිටුවහලක්. මේ කාලය තුල තමයි හැම පරිසරයේ තියෙන හැම දෙයක් ගැනම කුතුහලයෙන් පසු වෙන්නේ. ඉතින් මගේ පුංචි පුතා ප්ලේ මැට් එකට ගොඩාරයක් කැමතියි. අපි එයා ප්ලේ මැට් එකේ තියලා එයා මුණින් අතට ඉන්න වෙලාවට සෙල්ලම් බඩු එයාට ගන්න බැරි චුට්ටක් දුරින් තියලා තියෙනවා. එතකොට එයා අත දිගු කරලා ඒව ගන්නෙම හදද්දී එයාලගේ චලන හැකියාවන් වර්ධනය වෙනවා. සමහර වෙලාවට නම් ඒව ගන්න බැරි වුණාම එයාම කෑ ගහන අවස්ථාවල් තියෙනවා. ඒ වගේම එයා සංගීතයට සවන් දෙන්න හරිම ආසයි. මම සින්දුවක් දැම්මම එයා ටක් ගාලා හැරිලා බලලා එයා hina වෙනවා. ඒ වගේම මොකක් හරි පොඩි සද්දයක් ඇහුණත් කරන වැඩේ නවත්තලා ටක් ගාලා ඒ දිහා බලන්න කියලා ඇහුම්කන් දෙන්න එයා පුරුදු වෙලා ඉන්නේ. ඉතින් තව දෙයක් තමයි එයා හරි කැමතියි එළියේ ඇවිදින්න. ඉතින් මම කරන්නේ එයාව වඩාගෙන එළියේ නිතරම ඇවිදින එක. එතකොට එයා ගස්වල පාට, මල් වර්ග, සත්තු, ඒ වගේම සත්තුන්ගේ ශබ්ද ඒවා අහන්න එයා හරිම කැමතියි. ගස්වල කොළ අල්ලන්න, ඒව හුළඟට සෙලවෙනකොට බලන්න ගොඩක් කැමතියි. ඉතින් මම නිතරම එයාට ඇහෙන්න සින්දු කියනවා, කතා කරනවා, එයාව වඩාගෙන පොඩ්ඩක් නටනවා. ඉතින් පුංචි පැටියා හරිම සතුටින් මට ඉතින් එයා මුළු ලෝකෙම වෙලා දැන්. මට ඕනේ එයාගේ ලෝකේ සතුටින් ලස්සනට තියන්න. ඉතින් හැම අම්මෙක්ම හැම තාත්තෙක්ම හැම වැඩිහිටියෙක්ගෙම බලාපොරොත්තුව තමයි තමන්ගේ පුංචි පැටව් සතුටින් තියන්න, එයාගේ අනාගතය සාර්ථක කරන්න උදව් වෙන්න, එයා ඉක්මනින් ලොකු වෙනව බලන්න, එයාගේ පුංචි පුංචි ක්‍රියාකාරකම් වර්ධනය කරන්න උදව් කරන්න හැම බලාපොරොත්තුව ඒක තමයි. ඉතින් මම හිතනවා අපේ පුතා දවසක මේ දේවල් තේරුම් ගනී, මේ දේවල් දැකලා එයා තේරුම් ගනී එයාට අම්මා තාත්තා පවුලේ අය කොච්චර ආදරේද කියලා, එයාට කොච්චර පවුල තුල ආරක්ෂාවක් තියෙනවද කියලා. ඉතින් මගේ උත්සාහය ඒකම තමයි.
කලා හරියකට ඇවිදින්නවත් බැරි පුංචි කාලේ කාටවත් බය වුණේ නෑ මං වීරයා ළඟ වුණු වේලේ පේලි ගැහිලා කුඹියන්ටත් මාවතේ ඇවිදින්න ඉඩදී කුඩු හදනා කුරුල්ලන්සේ නිදහසේ පියබන්න දේවී ඉතින් මේ චූටි බබාලගේ පුංචි දඟ වැඩ ක්‍රියාකාරකම් ඉතින් බලන් ඉන්නකොට හරිම සුන්දරයි. ඒ වගේම මේ කාලය ඉතින් ටිකක් අමාරුයි වගේම ලේසියෙන් අමතක නොවන සුන්දරම කාලයක් තමයි මේ කාලය. ඉතින් මේ පුංචි පැටවුන්ගේ මේ කාලය හරිම පුංචි කාලයක්. එයාලා ඉක්මනට ලොකු වෙනවා. ඉතින් අපි ඒ පුංචි කාලය හරිම ආදරෙන් එයාලා නිතරම බිම තියලා තිබ්බා වුණත් අපි ළඟටම වෙලා ඉන්න ඕනේ. මොකද නිතරම එයාලා පෙළෙන්න බලනවා. සෙල්ලම් බඩු එයාගේ අතින් විසි වෙලා කොහෙට හරි ගියොත් ඒක ආයෙ ගන්න එයා හදනවා. එතකොට එහෙම ඔළුව බිම වැදෙන්න, බිත්තිය ඔළුව වැදෙන්න ඒ දේවල් වෙන්න පුළුවන්. ඉතින් නිතරම අපි කවුරු හරි එයා ගැන සෙවිල්ලෙන් තමයි ඉන්න ඕනේ. ඉතින් එයා කුරුල්ලන්ට ඒ වගේම පූසට ගෙදර බල්ලට එයාලා බලන්න එයාලා කරන දේවල් දුවන දිහා බලන්න හරිම කැමතියි. ඉතින් අපේ පුතා නිතරම අත කටේ දානවා හපනවා. ඉතින් චූටි දඟ වැඩ කෝටියයි. ඉතින් පුතේ ඔයා ඉක්මනට ලොකු වෙලා රටට වැඩදායි හොඳ පුතෙක් වෙනවා දකින්න තමයි අම්මගේ තාත්තගේ එකම බලාපොරොත්තුව. ඉතින් මම ප්‍රාර්ථනා කරනවා මගේ පුතාට. ඉතින් මේ වගේ වීඩියෝ එකකින් මම නැවත ඔයාලව හමු වෙන්නම්. එහෙනම් ඔයාලා හැමෝටම සුබ දවසක්.